දිනින් දිගට ආදරය කරන්න. අපි ආදර සහෝදර සහෝදරියනි, අපි සියලු දෙනාම දන්නවා අද ත්‍රිත්වයේ මංගල උත්සවයේ සමරනවා. මේ මංගලය කියන්නේ මේක අභිලාෂයක්. විශේෂයෙන්ම අපි මේ සුදු සභාව තුළ මේ මංගලය අද විශේෂයෙන්ම පෙන්දකොස්සේ මංගලයට ඊපස්සේ එන පළවෙනි ඉරිදා සමරනවා. මේ තුල ඔබට මට අපි සියලු දෙනාම දන්නවා ගොඩක් වෙලාවට මේ ත්‍රිත්වය නැත්නම් අපගේ විශ්වාසය නැහැ කියන බව. ඒක තුල තමයි ඔබ මා විශ්වාස කරන්නේ. මේ දෙදෙනාම තුල තමයි අපගේ විශ්වාසය ගොඩ නගන්නේ අපි. විශේෂයෙන්ම මේක ආදිපරිශුද්ධ ඒ වගේම ගැඹුරු අර්ථයක් තිබෙන අභිලාෂයක්. ඒක තේරුම් ගන්නට බෑ. ඒ තේරුම් ගන්නට බැරි වුණාට අද මේ මංගලය ඔබ මා සමරන්නේ ඒ උන්වහන්සේගේ ඒ ආදරේ බැඳීම තුළ. විශේෂයෙන්ම තුල දෙදෙනාම පිතා පුත්‍රයා සහ සුදාත්මයන් දෙදෙනා තුළ තිබෙනා වූ මේ බොන්ඩ් එක, ඒ බැඳීම තුළ ජීවත් වන්නටයි උන්වහන්සේ ඔබගෙන් මගෙන් ආරාධනා කරන්නේ අද මේ මංගලය තුළ. එම නිසා තමයි විශේෂයෙන්ම ගොඩාක් වෙලාවට අපි විශ්වාස කරනවා උන්වහන්සේ ඉන්නවා, උන්වහන්සේ මා තුළ ජීවත් වෙනවා, උන්වහන්සේ නිසා තමයි මට මේ සියලු දේවල් ලැබිලා කියන්නේ කියලා කියනවා වචනේ. හැබැයි පොඩි සේකයක් තියෙනවා. හැම එකනම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්නම් අපේ ජීවිතේ නැහැ. එම නිසා මේ ප්‍රශ්නේ මොකද්ද? මම කාගෙන්ද? නැත්නම් මම උන්වහන්සේව ආදරය කරනවා නැත්නම් විශ්වාස කරනවා? ඒ කොයි වගේ කෙනෙක්ද මම විශ්වාස කරන්නේ කියන ප්‍රශ්නයක් හැම එකනාටම තියෙනවා. හැබැයි අපි සුබරදී පරිදි හැමදාම ඉරිදාම පරිලයට එනවා. ඒ දේ ඔක්කොම කරනවා. යාඥා කරනවා, සියලු දේම කරනවා. නමුත් පොඩි සැකයක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඔබගේ මගේ ජීවිතය තුළ තියෙනවා. අන්න ඒකට උත්තරය තමයි අදට නියමිත මේ මංගලය ඔබට මට පෙන්වන්න කරන්නේ, කියා දෙන්නේ. එන විශේෂයෙන්ම අපි ගොඩාක් වෙලාවට බලන ඒ දැක්ම, එහෙම නැත්නම් බලන විදිය වෙනස්. උන්වහන්සේගෙන අපි ගොඩාක් වෙලාවට යාඥා කරනවා, අපි ජීවත් වෙනවා විශේෂයෙන්ම වහන්සේට සාක්ෂි දෙරීම තුළ. ඒ වගේම අපි අනෙක් අයත් එක්ක සුවදබෝධ ජීවිතයක් නැත්නම් ආදරයෙන් ජීවත් වෙනවා. නමුත් අපේ ආදරය අන් අය නැත්නම් අනිත් අය කරන ආදරයට වඩා විශේෂිතයි. ඒක යුනික් එකක්. ඒක අපිට විතරයි අයිති. ඒ අයිතිය ලැබෙන්නේ අන්න මේ ත්‍රිත්වය නිසා ප්‍රවාහයේදී. මේ දෙදෙනා නිසා තමයි ඔබට මට ඒ ආදරය, ඒ බැඳීම ඔබට මට ලැබෙන්නේ. එම නිසා තමයි ගොඩාක් වෙලාවට අපි හිතන දේ වැරදි, අපි දැක්කේ උන්වහන්සේ දැකන දේ වැරදි. අපි හිතන උන්වහන්සේ කොහෙද දුරින් ඉන්නවා, අපි ළඟට නැහැ. අපි දුකින් වේදනාවෙන් පෙළෙනකොට, අපිට ලෙඩ රෝග එනකොට අපි කියනවා උන්වහන්සේගෙන් ආනවා, උන්වහන්සේ අපිට මේ ස්පේන් නැද්ද කියලා අහන ප්‍රශ්නවලුත් තියෙනවා. ගොඩාක් වෙලාවට උන්වහන්සේට දොස් කියන තැනකුත් තියෙනවා. නමුත් අද උන්වහන්සේ කියන්නේ ඔබ විශ්වාස කරලා පිතා පුත්‍රයා දාන හැම බුවදක්ම ඔබ තුල ඔබත් එක්ක මම ජීවමානව වැඩ සිටිනවා කියලා. ඒ බවයි ඔබ මා විශ්වාස කරන්නට ඕනේ. ඒ බවයි මේ අභිලාෂ තුල ඔබට මට උන්වහන්සේ කියාපාන්නේ. එහෙනම් ප්‍රේමවන්තයනි, උන්වහන්සේ කොයි වගේ කෙනෙක් නම් අපි විශ්වාස කරනවා, අපි ආදරය කරනවා. උන්වහන්සේ කියාපද, උන්වහන්සේ කියාදුණු ඒ අනපන තුල ජීවත් වෙනවා. නමුත් උන්වහන්සේ කියන්නේ ඔබට වඩා මම ඔබට ආදරය කියලා. ඒක පෙන්වන්නේ මේ ත්‍රිත්වයේ තුල තමයි. ඒ කොහොමද කියලා අපි බැලුවොත් විශේෂයෙන්ම මේ දෙදෙනා වුණාට මේ දෙදෙනාම ඒ තුන් කාර්යයක් රිස්තා ලස්සනට ඔබ මා වෙනුවෙන් ඔබ මා නිසාමයි කරන්නේ. ඒ දෙදෙනා බවට පත් වෙලා ඔබට මට සේවය කරන්නේ නැත්නම් ඔබ මාව ගලවන්නට උත්සාහ දරන්නේ. එහෙනම් විශේෂයෙන්ම අපි උදාහරණයක් ගත්තොත් උන්වහන්සේ කොයිතරම් ඔබට ආදරය කියලා. අපි ඔය කෙනෙක්ට ආදරය කරනවා නම් කරනවා කියන්නේ කරනවානේ. එතකොට ඒ ආදරය කරනකොට අපි ගොඩාක් වෙලාවට මොනවද දෙන්නේ යාට? වඩාත්ම හොඳ දේ, the best එක තමයි යාට දෙන්න කැමති. නැද්ද? the best මාරේ මට ඒක දෙන්න බැරි වුණා, ඒක දෙන්න තමයි කොහොමරි යාට ඒක ලබා දෙන්නට ඕනේ කියලා අපි හිතන්නේ. නැද්ද? ඔව්. ඒ දෙනකොට විශේෂයෙන්ම ඒ වගේම ඒක සාමාන්‍ය දෙයක්. ඒ සාමාන්‍ය දෙයක්. නමුත් එයා දැන් අපි ආදරය කරන එකනා ළඟ ඉඳලා කතා කරන්න තේමිගොම බෙදා ගන්නට අපේ ජීවිතේ බෙදා ගන්නට අපි උත්සාහ කරනවා.
එයා වෙනුවෙන් අපි කැප වෙනවා. අන්න ඒකයි උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් කරන්නේ. උන්වහන්සේගේ the best එක තමයි එයාගේ පුත්‍රයා ඉතුමන්ව ඔබ මා වෙනුවෙන් ඔබට මට උන්වහන්සේ ආදරය කරපු නිසා දානය කළා කියනවා. අන්න මේක තමයි මේ පරිපූර්ණ ආදරය. මේ ආදරය තුළ ඔබගේ මගේ ජීවිතේ ගොඩනගන්නට කියලා. අන්න ඒක තුළ තමයි ඔබ මා විශ්වාස කරන්නේ. ඒක තමයි ඔබ මා උන්වහන්සේ ආරාධනා කරන්නේ. අපි විශේෂයෙන්ම උන්වහන්සේ ආදර කරා. උන්වහන්සේ ඔබට මට ආදරය කරලා ඔබගේ මගේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ විශ්වාසය. උන්වහන්සේ සීකරලා උන්වහන්සේත් එක්ක මේ ගමන යනකොට හැම මොහොතක්ම හැම තත්පරයක්ම උන්වහන්සේ ඔබගේ මගේ බලාපොරොත්තු වෙන්නේ ඒ ආදරය නැවත උන්වහන්සේටත් ඒ වගේම ඔබ ජීවත් වෙන මේ කාලය තුළ ඔබ මුණ දෙන්නාට ආව සියලු දෙනා තුළ ඒක පවත්වන්නට කියලා. ඒක ඔබ මෙතර පවත්වන්නට කියලා උන්වහන්සේ ඔබගේ මගේ ආරාධනා කරන්නේ. ඒ නිසා තමයි විශේෂයෙන්ම අද පළවෙනි කියවීම අපිට කියන්නට ඇවුණා. මොකද උන්වහන්සේ කිව්වා උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. උන්වහන්සේ දන්නවා අපි දුබලයි කියලා. අපි අකීකරු කියලා. අපි අදන්නට බෑ කියලා දන්නවා. නමුත් උන්වහන්සේ ඔබට මට ආදරය කියලා. උන්වහන්සේ ලස්සනට කිව්වා උන්වහන්සේ අනුකම්පාවෙන් කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්. උන්වහන්සේගේ ආදරේ කොහෙවත් උන්වහන්සේ නවත්තන්නේ නැහැ කියලා අද පළවෙනි කියවීම තුළ ඔබට මට පෙන්වනවා. ඒ වගේම දෙවෙනි කියවීම තුළ ඔබට උන්වහන්සේ කියනවා ඔබට මට ඒ උන්වහන්සේගේ ආදරේ සහ සාමයෙන් ජීවත් වෙන්න ඔබගේ ජීවිතයට උන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙයි කියන අතර අද සුවිශේෂීදී ඉතා ලස්සනටම කියනවා ප්‍රමාන්තයේනි උන්වහන්සේගේ ඇත්ත හදවත් පිළිතරව වෙනවා. ඒ තමයි උන්වහන්සේ කියනවා මම මේ ලෝකෙට ආදරේ ඔගොල්ලෝ සියලු දෙනාට ආදරේ නිසා මම වඩාත්ම ආදරේ කරපෙන්නාම මම ඔබට දානය කරන්නේ. ඒ තුළ ඔබේ ජීවිතය ඔබ ගලව ගන්නට කියලා. ප්‍රේමාන්තයේනි අන්න ඒකයි උන්වහන්සේගේ ආදරය. මම උන්වහන්සේගේ ඒ ආදරයට මොකද නැවත දෙන්නට යන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි හිතලා බලමු. අපි දන්නවා අපි ඉපදෙන දායක හද දක්වා එන්න නැත්නම් මැරෙන දක්වා අපි උන්වහන්සේ විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන නිසා තමයි පිතා පුත්‍රයා දාන්නේ. අවබෝධ නැතුව මෙච්චර කල් දාන්නට ඇති. හැබැයි ඒ අවබෝධේ උන්වහන්සේ මා තුළ ඉන්නවා. මේ පිතා පුත්‍රයා දානකොට උන්වහන්සේ මා තුළ වැඩ සිටිනවා කියන බව විශ්වාසයෙන් අපි දාන්නට අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා සාමාන්‍ය කවුරුහරි අපි පොඩි දරුවෙක් කියලා බ්ලෙසිං එකක් කිව්වොත් අපි පිතා පුත්‍රයා දාලා තමයි බ්ලෙස් කරන්නේ. එහෙම නැත්නම් පල්ලියක් අපි පාස් කරලා යනකොට පව් කරලා යනකොට පිතා පුත්‍රයා දානවා. ඇම්බුලන්ස් එකේ සද්ද එනකොට අපි පිතා පුත්‍රයා දානවා. එන්නේ උන්වහන්සේගේ පීඨ සහ ආදරය සහ උන්වහන්සේගේ ඒ රැකවරණය ඉල්ලා. එහෙනම් මේක නිකන් යාඥාවක් විතරක් නෙමෙයි. ඒ තමයි ඔබගේ විශ්වාසය. ඒ තමයි ඔබගේ ජීවිතය. ඒ තුළ ජීවත් වන්නට අපි උත්සාහ දරන්නට ඕනේ. ඒ නිසා තමයි අපි මොන හරි දෙයක් පටන් ගන්නකොට පිතා පුත්‍රයා දාලා පටන් ගන්න. රැස්වීමක් ඕනම දෙයක්. අවසන් කරනකොට දානවා. ඒ උන්වහන්සේත් එක්ක යන්නට ඕනේ කියලා. ඒ වෙන්න එනම් ප්‍රේමාන්තේනි අපි අපේ ජීවිතය තුළ හිතලා බලමු. අපි කොයිතරම් ඒක අර්ථයන්තවද අපි ඒක දාන්නේ නැත්නම් ජීවත් වන්නේ කියලා. අපි ඇත්තටම උන්වහන්සේගේ ත්‍රිත්වයේ භාවය තුළද ජීවත් වන්නේ කියලා. ඒ බොන්ඩ් එක තුළද ඒ බැඳීම තුළද ඔබ මා ජීවත් වන්නේ කියලාද අපි හිතලා බලමු. එම නිසා අපි කරන්නට ඕනේ විශේෂයෙන්ම අපිට මුලින්ම ගරු කරන්නට ඕනේ. හේතුව අපි ත්‍රිත්වයේ ඒ දෙවියන් වහන්සේ තුළ ආශිර්වාද ලැබෙන නිසා. ඔබ ඔය තරක් නෙමෙයි. ඔබ ආශිර්වාද ලැබෙන කෙනෙක් නම් ඔබගේ අසල්වැසියාට ආශිර්වාද ලැබෙන කෙනෙක්. අන්න ඒ ආශිර්වාදය නිසා අපි පිළිසිල දනාට අපි විශේෂයෙන්ම ගරු කරන්නට අවශ්‍යයි. ඒක තමයි පළවෙනි දේ. ඒ වගේම සුදු අගෝස්තුවේ මනිවර්තමා මෙතන ලස්සනට කියලා දෙනවා. අපි ඊට උන්වහන්සේ ආදරය කරන්නේ උන්වහන්සේගේ කොටසක් කියලා උන්වහන්සේ තේරුම් ගත්ත නිසා. ඒ අයිතිය අපි තියා ගන්නට ඕනේ. ඒ අයිතිය තුළ ඒ අරමුණ තුළ අපි ජීවත් වන්නට අවශ්‍ය ප්‍රේමවන්තයනි. දෙවෙනියට ඔබ මා කරන්නට ඕනේ අපිට උන්වහන්සේ මම කිව්වා වගේම අපි විදාපුත්‍රයා දාන හැම මොහොතකම උන්වහන්සේ මා තුළ මාත් එක්ක ඉන්නවා කියන ඒ අවබෝධයෙන් ජීවත් වන්නට අවශ්‍යයි. ඒක හේතුව උන්වහන්සේ තමයි අපේ ජීවිතේ. උන්වහන්සේ තමයි ඔබගේ මගේ ජීවිතේ පලනගවන්නේ, ගොඩනගන්නට උදව් උපකාර කරන්නේ. ඔබ මාව මෙහෙම කරන්නේ උන්වහන්සේ තමයි.
ඒ තුලයි අපි විශේෂයෙන්ම ජීවත් වන්නට අවශ්‍යයි. තුන්වෙනිට ඔබ මාගේ ජීවිතයේ ආකෘතිය මේ ත්‍රිත්වයක දෙවත්මයන් වහන්සේලා. ඒ ආකෘතිය තුළ ජීවත් වන්නට අවශ්‍යයි. ඒක පෞද්ගලික ජීවිත වෙන්නට පුළුවන්. පෞල් ජීවිත වෙන්නට පුළුවන්. අපි පටන් ගන්නේ අපගේ ජීවිතය සියලු දෙම උන්වහන්සේගේ විශ්වාසයේ තබලා. එහෙනම් මේ විශ්වාසයෙන් ජීවත් වන්නට අපි විශේෂයෙන්ම අවශ්‍යයි. හේතුව අපි සියලු දෙනා උන්වහන්සේ මේ ලෝකෙට මෙව්වේ දානය කරේ. ඒ උන්වහන්සේ කරපු ඒ පරිපූර්ණ ආදරය නිසාමයි. එම නිසා අපි ඒ ආකෘතිය තුළ ජීවත් වන්නට අවශ්‍යයි. හතරවෙනිට අපි විශේෂයෙන්ම අපි මේ ත්‍රිත්වයක දෙවියන් වහන්සේ තුළ යහත් එක්ක ජීවත් වන්නට අවශ්‍යයි. ඒක අපි රිසර්ව් කරන්නට ඕනේ. ඒක අපි ෂෙයා කරන්නට ඕනේ. ඒ අපි සාක්ෂි දරන්නට ඕනේ ත්‍රිත්වයකට. උන්වහන්සේ නිසා තමයි මම ජීවත් වෙන්නේ කියන ඒ හැඟීම ඔබ තුල තියෙනවා වගේම ඔබගේ සාක්ෂි දෙරීම තුළ අන් අයවත් ඒ ගැළවීමට අත්පත් කරන්නට අවශ්‍ය වෙනවා කියන්නේ. ඒකට හේතුව ඔබව මාව මේ ලෝකෙට උන්වහන්සේ මෙහෙයුවේ උන්වහන්සේගේ උන්වහන්සේගේ නුවණ සහ උස්ම තුළ. උන්වහන්සේගේ ස්වරූපයෙන් තමයි ඔබ මාව මෙහෙයුවේ. එම නිසා අපි විශේෂයෙන්ම මේ ත්‍රිත්වයේ තුළ ඒ ආදර බැඳීම තුළ ජීවත් වන්නට අවශ්‍යයි. ඒ නිසා අපි විශේෂයෙන්ම හිතලා බලමු ඔබ මා කොහොමද ජීවත් වන්නේ? මෙච්චර කාල විදා පුත්‍රයා දාන්නට ඇති කරනාවක් නැහැ මේක ගණන් නැති ගොඩාක් වෙලාවට අපි දානවා. අපිට හිතන්නේ මොහොතවල අපි දානවා. ඉබේම ඒක දෙමෙනවා. නමුත් ආය ඒ දෙමෙන්නට දෙන්නට බෑ. අර්ථාන්තව විශ්වාස කරමින් දාන ඒක ඔබට ආශිර්වාදයේ බවට පත් වෙනවා. එම නිසා විශේෂයෙන්ම මේක අභිලාෂයක් විතරක් නෙමෙයි. ඊට වඩා ඔබගේ මගේ විශ්වාසය, ඊට වඩා ඔබගේ ඒ තිදෙනාගේ තියෙන ඒ බැඳීම තුළ ඔබට මට උන්වහන්සේ කරන ආරාධනාව. එහෙනම් ඒ තුළ ජීවත් වන්නට අවශ්‍ය වරම අපි ආයතන අතර විශේෂයෙන්ම ඒ බැඳීම තුළ උන්වහන්සේ ඔබට මට කරන ඒ උන්වහන්සේගේ සේවය කරන්නට අවශ්‍ය වරම අවශ්‍ය මාර්ගයෙන් අපි මේ ආගයේදී ආයතනය